හෙලෝ යාළුවනේ මගේ දෙවනි බ්ලොග් එක අද අපි ආව යාළුවෝ සෙට් එකත් එක්කම මවුන්ට් බුල. ඉතින් අද දවසම අපි හිමත් එක්ක සෙල්ලම් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. හලෝ හරියටම ගොඩක් සීතලයි ඇත්තටම -2 වගේ ටෙම්පරේචර් එකක් තියෙන්නේ. ඉතින් අපි බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. මේ ටිකේ ඕස්ට්‍රේලියාවේ ස්ටුඩන්ට්ස්ලට වැකේෂන් කට්ටිය ඉතින් සෑමුත් ඉවර කරලා ෆුල් චිල් එකේ ඉන්නේ. අපි කතා වුණා ට්‍රිප් එකක් යමු කියලා. ඉතින් අපි ඩිසයිඩ් කරගත්තා හිම බලන්න යනවා කියලා. හිම බලන්න ටිකක් රීජනල් පැත්තකට යන්න ඕනේ. පැත්තේ ඉතින් shopping කරන්න එහෙම කරදරයි. අනිත් එක ට්‍රිප් එකක් ගිහිල්ලා shopping කරන්නත් පොරුවට ටයිම් වේස්ට් කරන්න ඕනේ නැති නිසා අපි කලින් දවසේ සෙට් එකත් එක්කම සෙට් වෙලා shopping පාරක් දැම්මා. කට්ටිය බරටම shopping. මොකද කොල්ලෝ 10 දෙනෙක්නේ ට්‍රිප් එක යන්නේ. හොඳට කන්න බොන්න තියෙන්න ඕනේ. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි බලමු මේ ට්‍රිප් එක කොහොමද කට්ටිය එන්ජොයි කරන්න කියලා. යාළුවෝ සෙට් එක උදේම නැගිටලා ලෑස්ති වෙලා බඩු පැක් කරගෙන ඔක්කොම ආවා අපේ ගෙදරට. අපේ ගෙදරින් තමයි ට්‍රිප් එක පිටත් උනේ. අපි කට්ටියම එකමටම යන්න ඕන හින්දා අපි කාස් වලින් වෙන වෙනම යන්න නැතුව ඩිසයිඩ් කරගත්තා ප්ලෑන් එකක් අය කරගෙන යන්න. හැබැයි ටිකක් අපි අය කරන් යන්න ඕනේ. බිත්තර එක ගත්ත එක තමයි තියාගනින් අතේ. ඉතින් අපිට දවසේම ටයිම් එක උඩ තමයි බිත්තර ගන්න ඕන හින්දා අපි පුළුවන් තරම් උදේම ඔය විදිහට බඩු ටිකත් ලෑස්ති කරගෙන ගමන පිටත් වුණා. ට්‍රිප් එක යන දවස පුරාවටම වගේ පොඩ්ඩක් වැස්ස තිබුණා. ඒක අපේ එක්ස්පීරියන්ස් එක තවත් ලස්සන කරා. ඇත්තටම ට්‍රිප් එක යද්දී පාරවල් මාරම ලස්සනයි යාළුවේ. නේ කියන්නේ නේචර් එකත් එක්කම මාර විදියට අපි හැමෝටම මේක ෆීල් වුණා. ඇත්තටම මේ පාරක යද්දී මයින්ඩ් එක රිලැක්ස් වෙනවා. ඒ එක්ස්පීරියන්ස් එක මාරයි ඇත්තටම. Seconds later. A few moments later. ඉතින් පැය 3:00මාරක විතර ගමනකට පස්සේ අපි මවුන්ට් බුල වලට ළඟා වුණා. ඇත්තටම හිතපු තරම් ලේසි වුණේ නැහැ හිමත් එක්ක වීඩියෝ කරන එක. මොකද මාරම සීතලයි. වැස්සත් එක්කත් පොඩ්ඩක් කරදර වුණා අපිට. ඒ වුණාට අපි යාළුවෝ හැමෝම පුළුවන් විදියට පරිමින් එන්ජොයි කරා. යාළුවෝ 8 දෙනෙක්ගෙම පළවෙනි පාර හිම දැකපු එක්ස්පීරියන්ස් එක. මමයි තව එක අයියා කෙනෙකුයි විතරයි කලින් පාර හිම බලන්න ඇවිල්ලා තිබ්බේ. ඉතින් අපි ටොබගෙන් රයිඩ්ස් කරා. හිම මිනිස්සු හැදුවා. මත් එක්ක පුළුවන් තරම් දවසම එන්ජොයි කරා. ඔයාලට මම මේ වීඩියෝ එකේ පේන විදියට කට්ටිය ස්කී කරනවා. ඒත් අපි
කරන්න ගියේ නෑ මොකද අපි කාටවත් ඒකේ එක්ස්පීරියන්ස් එක නැහැ. පොඩ්ඩක් ඒකින්ද අපි ඒ වැඩේ කරේ නැහැ. ඔයාලා ඕස්ට්‍රේලියාවේ ඉඳන් හිම බලන්න යන්න ඉන්නවා නම් ඔගොල්ලෝ යන වෙහිකල් එකට අනිවාර්යෙන්ම වීල් චේන්ජ්ස් දාන්න ඕනේ. නැත්තම් පර්මිෂන් හම්බෙන්නේ නැහැ මවුන්ටන් එකේ උඩට යන්න. ඉතින් ඒව රෙන්ට් කරන්න යන එන අතරමඟ මවුන්ටන් එක ලං වෙලා ගොඩක් ෂොප්ස් තියෙනවා. ඔයගොල්ලන්ට කැමති නම් බයි කරන්න පුළුවන්. යාළුවෝ සෙට් එකම ස්නෝ බලලා සෙල්ලම් කරලා මහන්සි වෙලා ආවා අපි නවතින දැනට. ඇත්තටම ඕගනයිස් කරපු යාළුවා මාරම ලස්සන Airbnb එකක් අපිට සෙට් කරලා දීලා තියෙනවා. කට්ටිය රැයට කාලා පොඩ්ඩක් එන්ජොයි කරන්න හදන්නේ. ඇත්තටම මං හරිම ආසයි මේ දැනට ලස්සන view එකක් තියෙනවා එළියේ. දැන් නම් පොඩ්ඩක් කළුවරයි උදේට මම වීඩියෝ එකක් අරගෙන vlog එකේම දාන්නම් උදේ view එක. රැන්ඩම් රූම් එකකුත් පෙන්වන්නම් ඕගොල්ලොන්ට. කට්ටියත් එක්කම අපි රෑ සුපිරි බාබකියු පාටියක් දැම්මා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ උදේ view එක. ඇත්තටම වැස්සත් එක්ක මාරම ලස්සනයි view එක. පොඩ්ඩක් අමාරුවෙන් ගත්තේ වීඩියෝ එක. බට් ඔයගොල්ලන්ට පේන විදියට මාරම ලස්සනයි. රෑම කට්ටිය පුල් ෆන් එකක් අරගෙන අපි දැන් යන්න හදන්නේ. අපි යාළුවෝන්ගෙන් අහලා බලමු ට්‍රිප් එක කොහොමද කියලා. අකිලයි කොහොමද ට්‍රිප් එක ගැන කියන්න තියෙන්නේ? සුපිරි කට්ටිය සුපිරි ආදල්ලයක් ගත්තා. ඉතින් ඉන්න බැලුවා මාර හිතලයි. මේ හිමත් එක්ක අපි සෙල්ලම් කරා. සුපිරි ට්‍රිප් එකක් කට්ටිය ෆන් එකක් ගත්තා සුපිරි. අපේ හිමදුත් ඉන්නවා. අවිශ්ව ට්‍රිප් එකේ. හෙලෝ ට්‍රිප් එක සුපිරි. thank you ඕගනයිස් කරපු කට්ටියට. ලබනවනුත් මේ වගේ එකක් යන්න අනිවාර්යෙන් ජය වේවා. එහෙනම් අපි කට්ටිය යන්න හදන්න. කට්ටිය පොඩි සද්දයක් දෙන්න. එහෙනම් ජය වේවා. අපි ගෙදර එන ගමන් ඉද්දී අපිට හම්බුණා චොක්ලට් ෆැක්ටරි එකක්. අපි ඒකටත් විසිට් කරා. තරම යාළුවනේ මාරම චොක්ලට් ගොඩක් තිබ්බේ. එක වෙරයිටිස් වලින් මාරම චොක්ලට් ගොඩක් තිබ්බා. ඒ වගේම ඒ දවසේ අපි ගිය දවසේ ඒ වීකේ පුරාවටම බ්‍රවුනි ෆෙස්ටිවල් එකකුත් තිබ්බා. ඒ කට්ටිය ඉතින් චොක්ලට් කාලා චොක්ලට් අරගෙන ආවා. ඕගොල්ලොත් ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් නම් ඔයාලටත් යන්න පුළුවන්. ඇත්තටම බර්වුඩ් වල ඉඳන් නම් පැයක වගේ දුරක් තියෙන්නේ චොක්ලට් ෆැක්ටරි එකට. මම චොක්ලට් ෆැක්ටරි එකේ ඩීටේල්ස් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම්. ඕස්ට්‍රේලියාවේ ඉන්න ඕගොල්ලොන්ටත් ඉල්ල බලන්න පුළුවන්. එතන ෆ්‍රී එන්ට්‍රි. ඉතින් ඔය විදිහට තමයි අපේ ට්‍රිප් එකේ දවස් දෙක ගෙවිලා ගියේ. channel එකෙන් ලස්සන වීඩියෝස් ගොඩක් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. පුළුවන් හැමෝම වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් කරලා සපෝට් කරනවා. වගේම අනිවාර්යයෙන්ම subscribe කරලා ඔයාලගේ යාළුවොත් එක්කත් share කරගෙන පොඩි සපෝට් එකක් දෙන්න.